යුක්තිය. හරිව සරල වචනයක් වගේ නේද? ඒත් ඒක ඇත්තටම එහෙමද? නීති පොතේ තියෙන දේ අකුරටම කරන එකද යුක්තිය? නැත්නම් ඊට එහා ගිය දෙයක්ද? මේ ප්‍රශ්නේ තමයි නීති පද්ධතියක් ඇතුලේ ලොකු ඓතිහාසික ගැටුමකට මුල පිරුවේ. අන්න ඒ ප්‍රශ්නට උත්තර තමයි අපි අද මේ විග්‍රහයෙන් හොයන්න යන්නේ. නීතියේ දැඩි නීති රීති එක පැත්තකින් අනිත් පැත්තෙන් අපේ හෘදය සාක්ෂියට එකඟ සාධාරණත්වය. මේ දෙක මුණ ගැහුනම ගැටුනම ඇත්තනම දිනන්නේ කවුද? හරි. එහෙනම් අපි මේ කතාවේ ටිකක් අතීතයට යමු. හිතන්නකෝ එංගලන්තයේ එකම කාලෙක නීති පද්ධති දෙකක් තිබුණා. ඒ දෙක සමහර වෙලාවට එකිනෙකට පරස්පරයි. ඇයි එහෙම වුනේ? මොකද ඒ කාලේ තිබුණු ප්‍රධාන නීතිය, ඒ කියන්නේ පොදු නීතිය, හරිම දැඩියි. නීතියේ තියෙන දේ අකුරටම ක්‍රියාත්මක කරන්න ගිහින් මිනිස්සුන්ට ලොකු අසාධාරණකම් වුණා. අන්න ඒකට පිළියමක් විදියට තමයි මේ දෙවනි පද්ධතිය, සාධාරණත්ව නීතිය බිහි වෙන්නේ. මේ පද්ධති දෙකේ වෙනස හරිම අපූරුයි. පොදු නීතිය කියන්නේ හිතන්නකෝ නීති රීති වලින්ම පිරිච්ච හරිම ඝනකම් පොතක් කියලා. හැමදේම වෙන්න ඕන ඒකේ තියෙන විදිහටමයි. වෙනස් කරන්න බෑ. හැබැයි සාධාරණත්වයම නැත්තම් ඉක්විටි කියන්නේ ඒකට කියන්නම හෘදය සාක්ෂියේ අධිකරණය කියලා. ඒක නම්‍යශීලී. ඒක නීති පොත දිහා බලනවට වඩා බලන්නේ මේ සමගටීනේ අවස්ථාවේදී ඇත්තටම හරි දෙයි සාධාරණ දේ මොකක්ද කියලා. ඉතින් හිතලා බලන්න යුක්තිය හොයාගෙන යන මිනිසෙක්ට මොන වගේ දෙයක්ද වෙන්නේ කියලා. එක උසාවියකින් තව උසාවියකට යන්න වෙනවා, නඩු කල් යනවා, සල්ලි විනාශ වෙනවා. සමහර වෙලාවට අන්තිමට ලැබෙන තීන්දුවත් හරිම අසාධාරණයි. මේක ලොකු අර්බුදයක්. ඉතින් මේකට ලොකු වෙනසක් ඕනමයි කියලා හැමෝටම තේරෙලා තිබුණා. ඔන්න ওই දීර්ඝ කාලයක් තිස්සේ තිබුණු ගැටුමට විසඳුම එනවා. ඒ 1873 සහ 1875 කියන වර්ෂවලදී ගෙනාපු අධිකරණ සංවිධාන 58. මේ වසර නීති ඉතිහාසයේම හැරවුම් ලක්ෂයක්. යුක්තිය ක්‍රියාත්මක වෙන විදිය සදාහටම වෙනස් වුණා. මේ 50 වල ප්‍රධාන අරමුණු 3ක් තිබුණා. පළවෙනි එක තමයි මේ වෙන වෙනම තිබුණු අධිකරණ ඔක්කොම එක වහලක් යටට ගෙනෙලා එක ශ්‍රේෂ්ඨ අධිකරණයක් හදන එක. දෙවෙනියට ඒ අලුත් අධිකරණයට බලය දෙනවා පොදු නීතියේ දැඩි නීති වගේම සාධාරණත්වයේ නැම්‍යශීලී මූලධර්ම දෙකම පාවිච්චි කරංගා. ඒත් වැදගත්ම දේ තමයි තුන්වෙනි එක. මේ දෙක ගැටුනොත් මොකද කරන්නේ? ඒකට පැහැදිලි නීතියක් හදන්න ඕන. හරි. දැන් අපි යන්නේ මේ මුළු ප්‍රතිසංවිධානයේ මේ උච්චතම අවස්ථාවට. අලුත් නීතියෙන් ගෙනාපු ඒ වැදගත්ම ඒ වගේම විප්ලවීයම මූලධර්මය මොකක්ද කියලා බලන්න. මෙන්න මේක තමයි ඒ තීරණාත්මක කාරණය. හරිම සරලව කිව්වොත් මේකින් කිව්වේ පොදු නීතියේ දැඩි නීතියකුයි සාධාරණත්වයේ මූලධර්මයකුයි එකම කාරණයක් ගැන ගැටුනොත් හැම වෙලේම හැම විටම ජයගන්නේ සාධාරණත්වය කියලා. ඒ කියන්නේ නීතියේ අකුරට වඩා යුක්තියේ හෘදය සාක්ෂියට මුල්තැන ලැබුණා. හොඳයි ඉතින්. නීතිය නම් හැදුවා. ඒත් මේක කඩදාසියට විතරක් සීමා වුණාද? නෑ. අපි දැන් බලමු මේ බලවත් අලුත් නීතිය ඇත්ත ජීවිතේ නඩුවලදී යුක්තියේ ගමන් මඟ වෙනස් කරේ කොහොමද කියලා. අපේ පළවෙනි නඩුව තමයි ජොබ් වී ජොබ්. මේක බාරකාරයෙක් සහ එයාට අහිමි වුණු වත්කම් ගැන කතාවක්. මෙතන තිබුණේ පැහැදිලි ගැටුමක්. පොදු නීතිය කියනව වත්කමක් නැති වුණාද? එහෙනම් බාරකරුවෙකුට සම්පූර්ණයෙන්ම වග කියන්න ඕනේ. එයාගේ වරදක් තිබුණත් නැතත් වැඩක් නැහැ. හරිව සැර නීතියක් නේද? හැබැයි සාධාරණත්වයේ කියනව නෑ. බාරකරු වග කියන්න ඕනේ එයාගේ පැත්තෙන් නොසැලකිල්ලක් වරදක් වුණා නම් විතරයි කියලා. අධිකරණයේ තීරණය කළේ මොකක්ද? ඔවුන් සාධාරණත්වයේ පැත්ත ගත්තා. මේකෙන් පෙන්නවා යුක්තිය කියන්නේ වරදට දඬුවම් දෙන එක මිසක් වරදක් නැති කෙනෙක්ට දඬුවම් දෙන එක නෙවෙයි කියලා. හරි. අපි යමු දෙවෙනි නඩුවට. මේක වෝල්ෂ් වී ලොන්ස්ඩේල්. මේකේ කතාව වෙන්නේ හරියට ලියකියවිලි හදලා නැති කුලී ගිවිසුමක් ගැන. මේකේ සිද්ධිය මෙහිමයි. ඉඩම් හිමියෙකුයි කුලීකරුවෙකුයි අවුරුදු 7ක බද්දකට ලිඛිතව එකඟ වෙනවා. හැබැයි නීතියට අනුව අවශ්‍ය වෙන විධිමත් ඔප්පුවක් කියලා හදන්නේ නැහැ. කුලීකරු ඉඩමේ පදිංචියටත් යනවා. ටික දවසකට පස්සේ ගිවිසුමේ තිබුණ විදිහට ඉඩම් හිමියා අවුරුද්දක කුලිය ඉල්ලුවම කුලීකරු නීතියේ හිලක් පාවිච්චි කරනවා. එයා කියනවා විධිමත් ඔප්පුවක් නැති නිසා මම ඒ ගාන ගෙවන්න ඕනේ නෑ කියලා. මින් ආයෙත් පද්ධති දෙක ගැටෙනවා. පොදු නීතිය බලන්නේ කඩදාසි දිහා විතරයි. ඔප්පුවක් නෑ. එහෙනම් ගිවිසුමේ වගන්තිය වළංගු නෑ. හරිම තාක්ෂණිකයි. හැබැයි සාධාරණත්වයේ කියනවා කල යුතුව තිබූ දෙය කලාසේ සලකනවා කියලා. ඒ කියන්නේ දෙන්න එකඟ වෙලා ඒ විදිහට හැසිරුණා නම් විධිමත් ඔප්පුවක් නැති වුණත් ඒ ගිවිසුම වළංගුයි. මෙතනදී ජයගත්තේ සාධාරණත්වය. නීතියේ හිල්වලින් රිංගලා අසාධාරණයක් කරන්න තිබුණ ඉඩ වැහුණා. හරි. දැන් අපි බලන්නේ හරිම ප්‍රසිද්ධ නඩුවක්. මේක තමයි හයිට්‍රීස් නඩුව. මේක යුද සමයේදී දුන්නු පොරොන්දුවක් ගැන කතාවක්. හිතන්න දෙවෙනි ලෝක යුද්ධ කාලේ
බෝම්බ වැටෙනවා, මිනිස්සුන්ට ව්‍යාපාර කරගෙන යන්න බෑ. ඉතින් කුලී නිවසියන්ට සම්පූර්ණ කුලිය ගෙවන්න බැරි වෙනවා. ඊටම හියා හොඳ හිතින් අඩු කුලියක් ගන්න එකග වෙනවා. යුද්ධෙන් පස්සේ හැමදේම යථා තත්ත්වයට આવම ඉඩම් හියා කියනවා ඒ පොරොන්දුවට නීතිමය වටිනාකමක් නැහැ. ඒ නිසා අඩු කරපු සල්ලි ටිකත් එක්ක ඔක්කොම ගෙවන්න කියලා. පොදු නීති අනුව ඒක හරි. හැබැයි සාධාරණත්වය කියනවා බෑ. එහෙම කරන්න බෑ. ඔබ දුන්නු පොරොන්දුවක් විශ්වාසී කරලා කෙනෙක් ක්‍රියා කළා නම් ඒ පොරොන්දුව කඩ කරන එක හරිම අසාධාරණයි. මේකට කියනවා පොරොන්දු ප්‍රතිබන්ධනය කියලා. සරලවම කිව්වොත් දුන්නු වචනයක් ආපහු ගන්න දෙන්නේ නෑ. ඒක අසාධාරණ නම් මෙතනදිත් සාධාරණත්වය දිනුවා. ඉතින් මේ උදාහරණ වලින් අපිට පැහැදිලිවම පේනවා සාධාරණත්වයට මුල් තැන දීමෙන් නීති පද්ධතියට කොයිතරම් ගැඹුරු කල්පවදින බලපෑමක් ඇති වුණාද කියලා. මේකේ තියෙන වැදගත්ම දේ තමයි මේ අධිකරණ සංවිධාන පනත් වලින් කලේ උසාවි ටික එක තැනකට ගෙනාපු එක විතරක් නෙවෙයි. ඒකෙන් යුක්තිය හදවතම වෙනස් කළා. දැඩි නීති රීති නිසා අසාධාරණයක් වෙන්න තිබුණු ඉඩ අහුරලා හැම වෙලේම සාධාරණත්වයට ඉහළම තැන ලබා දුන්නා. ඉතින් මේ ඓතිහාසික සටන අපිට අද ගැන මොනවද කියන්නේ? නීතියේ අකුරටම වැඩ කරන එකද නැත්නම් හෘදය සාක්ෂියට එකඟව සාධාරණීට කරන එකද ඇත්තටම වැදගත් වෙන්නේ? තාක්ෂණය සමාජයේ වේගයෙන් වෙනස් වෙන දවසේ මේ ගැටුම නීති අනාගතයේ තීරණය කරන්නේ කොහොමද? ඒක හිතන්නට උන දෙයක්.